මම මේක හදලා තියෙන්නේ. හැබැයි ආයෙත් මම මුලින් ඉඳලා ඇරේන්ජ් කරගන්න ඕනි. මොකද මම හිතනවා මේක තව ඉඩ ගන්න පුළුවන් වෙයි කියලා. කෝපි පොඩි තියනවා නම් කෝපි බොනවා. ඉස්සෙල්ලා මගේ අලුත් සෙරෙප්පු දෙක Hai lamai. Tapi lamai. Package kita pack करो. Ini mamanya produk clean kata. Ada kan apa dengan itu? Aku mana nama lagi? Timur. Ini kita bertas kan? Ini kemarin jersey kaki. Awalnya ni puluhan meeting. Ama ini sehat dan lain. මේ කිට් එක මම අරන් ගොඩාක් කලින් මම අදින්න ටී-ෂර්ට් එකයි මේක ඩිබඩුවක් තියලා මොකක්ද කියලා අහන්න එපා හොඳේ. මොකද ඔයගොල්ලෝ ඒක දැක්කොත් හිනෝ. තිලක වර්ධනකෙන් ගත්ත ට්‍රවුසර්ස්. මෙතින් ඉස්සලාම වෙන්න මෙහෙම ය හදාගන්න. නිවන්. ඉතින් මෙන්න මෙහෙම මම ඉස්සලාම අඩිය හදාගත්තා. ඉතින් හිනා වෙන්න නම් ඔට්ටුනේ. මෙන්න මේක. මේකේ නේ. මට හරියට තෝරගන්න. දෙකයි. මේක මොකක්ද කියලා මම අන්න පස්සේ කියනවා. තවුල්මට හිනාවි. මේක මේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මේක මම ආසයි දෙයක්. ඒ හින්දා ඉතින් මේක ගත්තා. දාගත්තා. දැන් ෆස්ට් ආරක්ෂිතව තියන්න ඕනේ මගේ ප්‍රයෝරිටි. ඒක නැත්නම් ඉතින් මාව හොස්පිටල් තමයි හොන්න වෙලා ගන්න බැරි වුණා. ඒකද මට සිම තියනවා ගොඩක්. ඉතින් මට මේක ගොඩක් වටිනවා.
ගෙනියන්න ගත්ත බෑග් එක. ඉතින් මම මේකත් ලගේජ් එකට දානවා. පුංචි වැඩක් කරන්න. මෙන්න මේක මගේ hot water bottle එක. අම්මා තමයි අරන් දුන්නේ. අපි මේකට මේක ඇතුලේ හිස්නේ. උඩ මෙතන ඉඩ තියෙනවනේ. ඒකට මම මොනවද අප්ලයි. ෂැම්පූ බොටල් එක. චුටි බඩි එක. බහන. alright. මේක තියෙන ළමයි බොස් රෝල් එකකුයි පැනඩෝල් කාඩ් එකකුයි. සාමාන්‍යයෙන් මට ඒ පැනඩෝල් වලට නම් يعني මම පොඩි කලින් නම් උරු පැනඩෝල් එක නැති හින්දා ඉන්නේ. ඒක අපි මේ බොටල් එකට දාමු. ඊට පස්සේ ළමයි සබන් ඇක්සොයිල් දෙකක් තියෙනවා. එහෙ තියෙනවා බට් එහෙ ගන්න මේක දැන් 260ක් වෙනවා. ඉතින් එකක් දානවා මේක ඇතුලේ. ඉඩ තියෙනවානේ. බොරුවට නෙමෙයි කියන්නේ මේ අතට. right. මේක මම eyebrow හදන eyebrow machine එක. ඒකත් මම මේක ඇතුලට දානවා. මම ක්ලීන් කරලා තියෙන්නේ. then දැනුද පරාක්‍රම තුවාල බෙහෙත් එක මේක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා මේක ගොඩක් හොඳයි. ඉතින් මම හිතුවා මේ දෙක මේකට දාන්න. මොකද ඉඩ තියෙන නිසා. ඒක ඇතුලේ හිස්නේ. එතකොට මේ අපි පුළුවන් තරම් ඉඩ උඩලා දාගන්න ඕනේ නේද? මම මේකේ තියෙන බෙහෙත් මම හිතන්නේ මේකේ තියෙන්නේ පැනඩින් කාඩ් එකක් තියෙනවා. ඒක තිබුණ පැනඩෝල් කරන් ගන්න බැරි වගේ ටැබ්ලට් කැඩුනොත් එහෙම. ඒ නිසා මේක මම අලුතෙන් ගත්තී. යාලක සිටිහයි. මම මේකත් කොහොමද මේකට දාමු. සස්කාරණි එකට එකක් ගන්න. එකක් දානවා. මේක ඇතුලේ කිස්. ඇතුලේ මොනවද තියෙනවද? මම මේකත් දානවා නේද? මෙන්න මේක මෙන්න මේක තමයි මම අලුතෙන්ම ගත්තේ නැහැ. මහ ගත්තේ අලුතෙන්ම මගේ වැකිට එක. ඉතින් මම මේක ඇඳලා ඔයගොල්ලන්ට vlog එකක් ගන්න. This is my value mic. අසමෝදක. අපිට අසනීපයක් වුණොත් ඉතින් මේ වගේ දේවල් නම් කොහෙත්ම නැහැ හොයාගන්න. හරි අමාරුයි. jerseys. Keman minum semua. Mic එක roll කරනවා. පස්සේ ඒක මෙන්න මෙතනින් තියෙනවා. ada baby color
My favorite body color. My free. Sabang jacket kamila dia. Free sabang jacket kamila ramai. And තමයි වැඩි කරලා තියෙන ළමයි. අඳුන් මම නම්මලා තියෙන්නේ ගොඩක් ඇඳුම්. සුසුපාට ටී-ෂර්ට් එකක්. මගේ ෆේවරිට් කලර් එක තමයි පින්ක්. තේනවා? සමහර වෙලාවට ඒ උයනකොට මගේ අත් දෙක පිච්චෙනවා. අර ඇලුමිනියම් හැන්දිනේ තියෙන ඒ වගේ මිට මේ වගේ දිග නැහැනේ. ඉතින් මම තීරණය කරා මේ පාර මම පොල් කඩු වැලි අරන් යනවා කියලා. මොකද එහෙ උයාගෙන තමයි කන්න ඕනේ. මම මේක after add කරන්නේ. මගේ hair dryer එකේ බඩුල පේනවනේ. එන්නේ දැන් ඔක්කොම මම ගිය පාරක් අරන් ගියා. ඔයගොල්ලෝ පොඩ දාගෙන එතන ඔන්න මම මේක පාරෙන් යූස් කරපු එක පාරන නෑ හොල් අලුත් එක අලුත් පාරන නෑ. Oh my god. වැරදුනා ළමයි. වැරදුනා. immediately එක දැම්මේ නැත. මේ ටික මෙන්න මේක. මේක ඉස්සලාම දාලා ඉන්න ඕනි. මේකේ තියෙන chili powder. අපේ අත්තම්මා මට කොටලා දුන්නු මිරිස් කුඩු එක. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහි තියෙන මිරිස් කුඩු වගේ නෙමෙයි අපේ ගෙදර කොටන මිරිස් කුඩු. මේ හින්දා තමයි මට මේක හදලා දුන්නේ. මේක ඉස්සලාම දාලා ඉන්න ඕනි. මොකද මේක තමයි ලොකුම එකට තියෙන්නේ. right? මට මේක අමතක වුණා. මෙන්න මේක ළමයි මේ මට කකුලේ ගැක්කුමක් තියෙනවා. ඉතින් මම නිතරම ක්‍රෙප් බැන්ඩේජ්, normal බැන්ඩේජ් වගේ කකුලට යූස් කරනවා. නවරත්න ඔයිල් එක ළමයි. මේ සාමාන්‍යයෙන් ඔළුවේ කැක්කුම කාරෙක් තමයි මම. ඉතින් මට නිතරම වගේ ඔළුවේ කැක්කුම හැදෙනවා. ගොඩාක් නෙමෙයි එහෙම ඔළුවේ කැක්කුම හැදෙන වෙලාවට මේ යූස් කරන්න මම ගත්තේ. දෙකම මට නෙවෙයි දෙකම මට නෙවෙයි. cream එක. sorry මට මේකේ නම් තියෙන්නේ face pack කුඩු එක. මම මේ බොටල් එකට දාගෙන ඉන්නවා. මෙන්න තියෙනවා චුට්ටු බට්ට ෂැම්පූ එක. මේ තියෙන්නේ මගේ olives conditioner එක. නමලා දානවා. ඒක
මෙන්න මෙහෙම මම අයිනෙන් නමලා දානවා. අට පාට අලුත් ලේන්ස් ඕනද? එකක් ඕන නම් කියන්න ඔලක් දෙන්නා. තුනයි. ඊළඟට වලට දෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මට අම්මා අවුරුද්දට අරන් දුන්න ට්‍රවුසර් එක. හොන්ඩා කටු. බන් කටුවේ මෙන්න මගේ බඩි වැසිලින් එක. එතකොට මේක දත් කුඩු එක. දත් වල කහට මෙන්න මොනවද යූස් කරන්නේ. ඉතින් මම මේක ගත්තා තමයි. හොන්ඩක් මදි නෝන. දැන් මේ මම මේක මේ මගේ සබම් ඔන්න දැන් තමයි මම මගේ ෆෝන් කටුව ටික හරියටම කියන්න යන්නේ. ලිමිට් එක ඇදුණා විනාශ නේද? දිවා කරගෙන යන්න තියෙන ඒවානේ. මේ වගේ කඩු ටී-ෂර්ට් එක මම කොනට තියනවා. මේ සෝනේ ළමයි මම අර ඉස්සෙල්ලා පෙන්නන්නේ එකේ ටවුසර් එක. මගේ පී එකක් ළමයි. right. then උඹලකඩ සම්බල් හදන්න. මම උඹලකඩ බොටල් එකක් ගත්තා. දෙට දාන්නේ. මගේ ෆේස් වොෂ් එක මම කලින් නම් යූස් කරේ පපායා එක. ඉතින් මම ගත්ත කැරට් එක. කුරුලෑ නම් අඩුවක් නැහැ මගේ මොනකටවත්. ඉතින් මම තොර ඉන්නේ නැහැ ගන්න. මෙන්න මේක ළමයි ඇක්ස් ඔයිල් එකක්. මේක මේ මම බස් එකේ දා ගෙදර යනකොට මට හම්බුනේ මේක ආයුර්වේද ප්‍රොඩක්ට්ස් එක. ආයුර්වේද ප්‍රොඩක්ට් එක. මේක මේ ළමයි මගේ ටොප් එක ලස්සනද? මේක මම ගන්නකොට මේ කොටස විතරයි තිබුණේ. පස්සේ අම්මා මේ වෙන දෙකෙන් ගන්නලා දුන්නා. සපත්තු හොදන්න කොසක් නෑ නේද? ඒ මන් දැකලා නෑ මේ කොස තියෙනවා. මම මේ කොස ගත්තා. අලුත් සබන් පෙට්ටියක්.
දැන් මේ දෙක මේ තේ පෙරෙන දෙක. ඉතින් දැන් මාස 5කට විතර කලින් ඉඳන්ම අපේ අත්තම්මා මට මේ දෙක දීලා තිබ්බා. ඔයා යනකොට අරන් යන්න තියාගන්න එහෙමයි කියලා. ඉතාලම මේ දැන් මේක මේ ලැගේජ් එකට දාලා තිබ්බේ. ඒ බෝල්. අම්මගේ මල් පැලේ පොඩේකුත් කන්න ගන්න. මේක මගේ ෆේස් ට්‍රැවල් එකක්. කිටි බෑන්ඩ් එකක්. කිටි බෑන්ඩ් එක මම මොනවා ගත්තා මේ කිටි කෙනෙක් ඉන්නවා නම් මම ඒක ගන්න මාරාස කිටි පස් එකක්. ඒක තමයි ළමයි ෆේස් පැක් එකට අවශ්‍ය දේවල්. දැන් මගේ මුණ නම් ලස්සන නෑ. මම ඉතින් ෆේස් පැක් එකට අවශ්‍ය දේවල් ඉතින් මම යූස් කරන්නේ නැහැ. මම මේක වත්තනකින් ගත්තේ. එන්නන්නද? ක්‍රොප් টොප් එකක් ළමයි. මේක තාම එකපාරක්වත් ඇඳේ නැහැ. එහෙනම් ඉතින් මම අරන් ඉන්නවද? අනිවාර්යයෙන් එක කොපි එකක් අද්දක පෙන්නන්නේ. මෙන්න ළමයි ඉස්සෙල්ලා පැරසිටමෝල් කාඩ් එකක් තිබ්බනේ. මෙන්න අපේ අම්මා බොක්ස් එකක්ම ගෙනල්ලා මට පැනගුවා. දවසෙන් දෙකකින් එන්නේ නෑ ගවුනක් නෙවෙයිනේ. ඒ නිසා කැඩේවි කියලා හිතනවා. මේකේ තියෙන්නේ shops plaster මම පොඩියට මම ගෙදර හිටියත් මම අනිවාර්යයෙන්ම ෆස්ට් ඒඩ් බොක්ස් එකක් තියාගෙන ඉන්නේ. ඉතින් මම යත් කියපම මොකද මගේ වැඩ කේර්ෆුල් නෑනේ. අනේ දරකනම් ගොඩක් තියෙනවා. එකක් බෙහෙත් එකක්. කිස්ලා. Tayang ang salamat pernah magana surat ko. Mama ide marmasai. Ay cute mama wage dekak hoy hitiye. Itin mama wage dekak hambe kili hituwe nෑ. ඉතින් මම ඉතින් shopping ගිය වෙලාව මම අසම කලයි කරවස පාටින් මේ වගේ දෙකක් බායි ටිකවල මේ දෙක. හරි මොටි. හිතේ last my bedsheet. ළමයි මගේ බුක් එක. හැබැයි එකක් ඉතින් මම මේකත් අරන් යන්න හිතුවා මෙහෙම දාදි කැඩේද කියලා හිතෙනවා මට. ඉතින් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා නම් මම හිතනවා මේක මේකටත් යටට දාන්න. කැඩුනොත් එහෙම. කැඩේද ළමයි? මේක මේ කලර් එකක්. මේක මේ නේපාල් එකක්. මේක මේ මගේ යාළුවෙක් දීපු එකක්. මට ඇප්ලයි කරන්න බැරි වුණා. මම වෙන කලර් එකක් ඇප්ලයි කරපු හින්දා. හැබැයි මේ කලර් එක මාර ලස්සනයි. එහෙනම් මම මේක ආයෙ පාවිච්චි කරන්න
තියාගන්න. මේක එක්ස්පයර් වෙන්නේ 2027. මෙන්න මේක මම තෙමු එකෙන් ඕඩර් කරලා. තව බඩු තව මගේ හෑන්ඩ් කැරි එක තියෙනවා. ඒක නම් සූදානම් වෙන්නේ ෆුඩ් වලින් තමයි සූදානම් වෙන්නේ. මෙතෙන්ද මම මේකත් එක්ක මොකක් හරි ක්ලෝත් එකක් සෙට් වෙන්න ඕනේ. කොනට නේද? නැත්නම් ඒක සෙට් නැහැ. ඒක මගේ පැටි එක ඩැමේජ් වෙනවා. ක්ලාස් ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් මාත් එක්ක හිටපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරන් එන්නම්. එතකම් පරිස්සමට ඉන්න. bye.